සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි. සංස ධර්මයන් මෙම පින්කමේ ප්‍රධාන දායකත්වයේ උසුලන ව්‍යාපාරික අපේ සරත් මෙතිතුමා මෙතනිය ප්‍රධාන පවුලේ දරුවන් දෙපළත් එවැගේම සියලුම ඥාති හිතයිසින් සියලු දෙනාටමත් සහ සම්බන්ධ වෙච්ච සියලු දෙනාටමත් කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටමත් යහපතක් වේවා කියන අදිෂ්ඨානෙන් සද්ද නගල සාදුනාද පවත්වමින් බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා මහා විහාරය ඇතුළු විහාර ගණයේ ආධිපත්‍ය හොබවා වදාරන අපේ අතිගෞරවනීය නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු කොට ඇති මෙම අවස්ථාවට වැඩමවා මෙම ඊ타මාත්ම මනරම් අලංකාර පිරිත් මණ්ඩපය තුල වැඩ සිටින සම්පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි මෙම ව්‍යාපාරික ස්ථානයේ අධිපති සරත් එන්ටර්ප්‍රයිසස් ආයතනයේ අධිපති ඊජී සරත් කුමාර මැතිතුමා යමුනා උදයංගනී ගුණවර්ධන මහත්මනිය දරුවන් 3 දෙනා ඒ වගේම අපේ සරත් මහත්මාණන්ගේ දයාබර මව්තුමිය නෝනා මහත්මනියගේ දෙමව්පියෝ දෙපළ ඒ වගේම සහෝදර සහෝදරියන් නෑසියන් ඇතුළු කොට ඇති තමන්ට ව්‍යාපාරික ශේෂ්ත්‍රයේ ජීවිතයේ බොහෝ අවස්ථාවලදී සම්බන්ධ වෙලා සිටින හිතවතුන් ඇතුළු කොට ඇති කාරුණික පින්වතුනි
අපේ සරත් කුමාර මහත්මයා තමන්ගේ ව්‍යාපාරික ශේෂ්ත්‍රය පුළුල් කරමින් මෙම ස්ථානයේ සරත් එනර්ජි නමින් අභිනවයෙන් ආරම්භ කරන මෙම ව්‍යාපාරික ස්ථානයට තුනුරුවන්ගේ ආරක්ෂාව පිණිස මෙවෙලේ පටන් හෙට පහන් වන තුරු උතුම් පිරිත් දේශනාව සිද්ධ කරන අවස්ථාවේදී පළමු කොටම මෙම උතුම් පිරිත් දේශනාව සිද්ධ කිරීම සඳහා වැඩම කරන්නට යෙදුණු පින්වත් ගුණවත් අපේ ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය පළමු ගාථාමි
දැන් নমස්කාරය කියන්නේ පන්සිල් සමාදන් වීම සඳහා හැමෝම දැන් මේ වෙලාවේදී මේ පින්නතුන් හිමිදිරි උදෑසන සූදානම් කරගත්තා වූ දානී මුල් කොටස අග්‍රභාගය දහසක් බුදු වෙන හිමිදිරියේ බලාපොරොත්තු වෙන්නේ එහි අග්‍ර කොටස උන්වහන්සේගේ අනන්ත ප්‍රමාණ ගුණ උදෙසා සම්බුද්ධ පූජා පැවැත්වීමටයි ඒ තැන්පත් කළා වූ ඒ සියලු පූජාවන් උන්වහන්සේගේ ඒ අනන්ත ප්‍රමාණ ගුණ සිහිපත් කරගෙන අපි විසින් පූජා කරමු පූජාම වේවා ඒ පූජා කිරීම තුලින් ලැබෙනා වූ පින් ඔබ නමින් පරලෝසපත් සියලුම ඥාතීන්ටත් තමන්ටත් මේ පින් නිවන් පිණසම හේතු වාසනාම වේවා කියලා හිතාගෙන කණ්ඩුව දිහාවට හැරිලා මේ කියන ගාථාවන් කියා පූජා කරන්න. සරත් මහත්මාණන්ට මේ සියලු කාර්යයන් සිද්ධ කිරීමේදී අවශ්‍ය කරන සුබ මුහුර්තයෙන් ලබා දීලා දිනුව සලසාලීම සඳහා උන්වහන්සේ නිරන්තරයෙන් ආශිර්වාද කරන හාමුදුරන් වහන්සේ නමක්. ඉතින් නායක හාමුදුරුවෝ මේ දවස්වල තායිලන්තේ වැඩම කළ ඉන්නේ. ඒ නිසා අපේ ගරු කටයුතු ශාස්ත්‍රපති පඬිත් අපේ කුසලානන්ද හාමුදුරන් වහන්සේ වැඩම කළ වැඩ ඉන්නවා. බොහෝම සන්තෝෂයටපත් වෙනවා අපේ සරත් මහත්මයා අපේ ඥාතිවරයෙක් අපේ ගමේ මහත්මය කෙනෙක් දායක මහත්මයෙක්. ඉතින් මේ ලබාගෙන තිබෙන දියුණුව බොහොම උත්සාහයෙන් වීරයෙන් මේ ජයග්‍රහණ ලබාගෙන තිබෙනවා. ඉතින් ඒ වෙනුවෙන් අපි මහා සංඝරත්නයේ හැටියට හදවතින්ම සන්තෝෂයටපත් වෙනවා. ඒ නිසා මේ වෙලාවේදී මේ තමන්ගේ ව්‍යාපාර ශේෂ්ත්‍රය විවිධ අංශයන් ඔස්සේ දියුණු පමුණු කරමින් මේ සිද්ධ කරන තමන්ගේ දියුණුවත් ඒ වගේම විශේෂයෙන්ම ශාසනික ලැබියාවෙන් අපේ පාමංකඩ ශ්‍රී මහා විහාරස්ථානයේ වගේම දිවෙලගොඩ පුරාණ විහාරස්ථානය යමුනා මහත්මිය ගමේ විහාරස්ථානය ඒ වගේම පඤ්ඤෝදයාරාම විහාරස්ථානය ඒ වගේම අම්පාරේ අපේ දීගලක පුරාණ විහාරස්ථානය ආදී කොට ඇති විවිධ විහාරස්ථානවල ශාසනික දියුණුව වෙනුවෙන් බොහෝ කාර්යයන් සිද්ධ කරලා තිබෙනවා. ඒ විදිහට තමන් මේ විදිහට විවිධ භෞතික සම්පත් වලින් වගේම ආධ්‍යාත්මික ශක්තියනොත් පුණ්‍ය ශක්තියනොත් බොහෝම ආඩ්‍යව පොහොසත් වෙලා ඉන්න මහත්මාණන් කෙනෙක්. ඒ නිසා ඒ පිළිබඳවත් අපේ සන්තෝෂය මේ වෙලාවේදී සිහිපත් කරමින් මේ වෙලාවේදී මේ දාණය සාංකිරීම කටයුතු අපේ දීගලක පුරාණ විහාරාධිපති අපේ ගරු කටයුතු ගෝනවල පියනන්ද නායක හාමුදුරන් වහන්සේ විසින් සිද්ධ කරනවා ඇති. විශේෂයෙන්ම රැස් කරන්නට යෙදුන සියලුම පුණ්‍ය ශක්තිය දෙවියන්ට අනුමෝදන් අනුමෝදන් වෙත්වා. ඒ වගේම වර්ග પરම්පරානුගත දෙපාර්ශවයේම මියගිය සියලුම ඥාතීන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා කියලා සාදුකාරයක් පවත්වන්න. ඒ වගේම විශේෂයෙන්ම අද මේ පින්කම ඉෂ්ට සිද්ධ කරන අපේ සරත් මහත්මයාත් එම මැතිණිය ඇතුළු මේ පුතණුවන් තුන්පළ ඇතුළු අපේ මංගල මහත්මයා ඇතුළු මේ පිනතුන් සියලුම දෙනාට විශේෂයෙන්ම ආශිර්වාද කරනවා මේ පින්කම් වල අනුභවයෙන් පිනත් සියලුම දෙනාට නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා තව තවත් මෙවැනි ව්‍යාපාර ස්ථාන ආරම්භ කරන්නට තව තවත් මෙවැනි ව්‍යාපාර ස්ථාන සමෘද්ධිමත් කරන්නට ශක්තිමත් කරන්නට දියුණු පමුණු භාවයට පත්වන්නට ශක්තිය ධෛර්යය වාසනාව දෙවියන්ගේ දේව ආශිර්වාදයේ අනන්ත බුදු ගුණයන්හි ආශිර්වාදයෙන් සෑම ව්‍යාපාරික කටයුත්තක්ම ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක භාවයට පත්වන්නට ශක්තිය ධෛර්යය වාසනාව උදා වේවා. අවසාන වශයෙන් දෙවියන් මියගිය ඥාතීන් ඔබ අප සියලු දෙනා පතන උතුම් නිවනින් සැනසෙන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වේවා වාසනාව වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.
බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මගිමින් පැහැදීම පමණයි සදකාට සැනසීම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල කොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස්පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසවදහල මැනවි බුදුබණ මහා කරුණාවෙන් වීනම් මමත් ඉවසමි
යකුළු පහරද කැපීවෙන් වෙන ඔබේ පිළිරුව නිම කරන්නට කලාකරුවකු අතින් ලැබෙනා එයින් හිමිහුරු කලා වූ ශාන්තිය මට ලැබේවා මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් මහා කරුණාවෙන් නොහැක හිමියනි මිනිස් බව ලැබ සිටිනමාට මලක් අද ඔබ දෙපා පාමුල විඳින සිහිලස නොමැත මාහට මලක් බෝදා මගේ ජීවය ඔබේ පාමුල පරගුණාවේ නිවන් දුටු හිමි රුවන් පිළිරුව පමණි මට අද ශේෂ වූයේ හිමි දෙසූ බණ අසා ඇති මුදු ඇසූයේ හිමිගේ හඬින්නෝ අනේ පිඩු සිටු පුතුට මෙන් අනේ හිමියනි මටද දැන් දෙසාවද හල මැනවි බුදුබන් මහා කරුණාවෙන්